අයිබෝන් මිත්‍රවරුනි ඔය අනුරාධපුර යුගය තරම් ඈත අතීතයේ ඉඳලම අපේ රජදරුවෝ රටවැසියන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය ස්වස්ථතාව පිළිබඳව සැලකිලිමත් වෙලා තියෙනවා. ඉතින් ඒ කාලේ ඉඳලම ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ස්වස්ථතාව නගා සිටුවීමේදී සමීප ආරක්ෂාව කියන කාරණය ඉතාම වැදගත් කොට සලකලා තියෙනවා. ඒ සඳහා රෝහල් ඉදිකිරීම වගේ දේවල් විතරක් නෙමෙයි නාගරික අපද්‍රව්‍ය නාගරික අපජලය විධිමත්ව බැහැර කිරීමේ ක්‍රමවේද අනුගමනය කිරීමට තරම් විද්‍යාත්මක දැනුමක් සහ තාක්ෂණික ඥානයක් අපේ පැරණන්ට අපේ මුතුන් මිත්තන්ට තිබිලා තියෙනවා. විශේෂයෙන්ම නාගරික අපද්‍රව්‍ය නාගරික අපජලය වැසිකිලි කැසිකිලි අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමේදී ඒවා පෙරහන මගින් ප්‍රතිචක්‍රීකරණයකට ලක් කරලා පරිසරයට මුදා හැරීමේ ක්‍රමවේදය ඔවුන් අනුගමනය කරලා තියෙනවා. ඔබ මෙන්න මෙහි දැන් මේ දකින්න රූප මේ බලන්න මෙන්න හොඳින් බලන්න මේ රූප දෙස. මේ තියෙන සේරම වැසිකිලි පුවරු නෙමෙයි. වැසිකිලි පුවරුත් මෙතන තියෙනවා. වැසිකිලි කටවල්, පෝච්චි කටවල්. ඒ වැසිකිලි පුවරු වගේම මෙහි කැසිකිලි පුවරුත් තියෙනවා. වෙනත් ජල අවශ්‍යතා, වෙනත් පැන් පහසුව සඳහා යොදාගත්ත කුටිවල තිබ්බ පුවරුත් මෙතන දැක ගන්න තියෙනවා. එතකොට මෙතන පුවරු වර්ග තුනක් තියෙනවා. වැසිකිලි පුවරු තියෙනවා, කැසිකිලි පුවරු තියෙනවා, පැන් පහසුව ලබාගත්ත වෙනත් කුටිවල සවිකර තිබූ පුවරුත් තියෙනවා. මෙහි ඇතැම් මේවා වැසිකිලි. ඒ කිව්වේ මල පහ කිරීම සඳහා භාවිතා කරපු ඒවා. ඒ වගේම ඇතැම් මේවා කැසිකිලි ඒවා භාවිතා කළේ මුත්‍රා කිරීම සඳහා පමණයි. ඒ වගේම මේ තවත් සමහර ඒවා වෙනත් පැන් අවශ්‍යතා පැන් පහසුව ලබා ගන්න භාවිතා කරපු ඒ මැටි කල මැටි මුට්ටි ඒ පැන් බඳුන් තබාගත්ත ඒ කිව්වේ මූණ දෝවණය කරගන්න හිස දෝවන හාමුදුරුවරුන්ගේ තට්ටනේ මේ හිස දෝවණය කරනවානේ හිස දෝවණය කරගන්න එතකොට ඇඟ දෝවණය කරන්න ඇඟ හොදන්න මේ ඉනෙන් පහළ කොටස හොද ගන්න ඒ වගේ වෙනත් පැන් අවශ්‍යතා සඳහා භාවිතා කරපු ඒ කිව්වේ වෙනත් පැන් පහසුව සඳහා අවශ්‍ය වෙනත් උවමනාවල් තියෙනවානේ අන්න ඒ සඳහා භාවිතා කරපු කුටි වලට සවි කරලා තිබ්බ පුවරුත් මෙතන දැක ගන්න පුළුවන් මෙන්න මේ රූප බලන්න මෙන්න මේවා ඔබට හොඳින් බැලුවහම මේ බලන්නකො මේවා බැලුවහම ඔබට පේනවා මේ වැසිකිලි පුවරුවේ මේ වැසිකිලි පෝච්චියේ තියෙන සිදුරේ විස්කම්බය වැඩි මේවා වැසිකිලි සඳහා පාවිච්චි කරපුවා ඒ කිව්වේ මල පහ කිරීම සඳහා තමයි මේවා පාවිච්චි කරලා තියෙන්නේ මේ සිදුරේ විස්කම්බය වැඩි නම් සිදුර ලොකුවට තියෙනවා නම් මේ වැසිකිලියක් ලෙස භාවිතා කරපු ඒවා මේ රූප සමූහය බැලුවහම ඔබට පේනවා මේවායේ වැසිකිලි පුවරු වල මේ වැසිකිලියේ තියෙන සිදුර විශාලයි ඒ කිව්වේ වැසිකිලි කියන්නේ මල පහ කිරීම සඳහා භාවිතා කරපුවා. හොඳයි. ඔබ මේ දැකපු රූප වලින් මෙන්න මේ දැන් දකින්න ටික මෙන්න මේ ඇතැම් මේවා වැසිකිලි නෙමෙයි ඒවා කැසිකිලි ලෙස භාවිතා කරපුවා. කැසිකිලි කිව්වේ මේවා භාවිතා කරලා තිබෙන්නේ මුත්‍රා කිරීම සඳහා පමණයි. මුත්‍රා කිරීමට පමණක් අවශ්‍ය නම් මේ සඳහා සාදපුවා තමයි මෙන්න මේ කැසිකිලි පුවරු. මෙන්න මේ කැසිකිලි පුවරු වල තියෙන මේ සිදුර ඔබට බලන්න ඔබට නිරීක්ෂණය කරාම පේනවා ඉතා කුඩා ප්‍රමාණයේ සිදුරක් මේ බලන්නකො මේ ඉතා කුඩා සිදුරක් තියෙනවා. එතකොට මෙවැනි කුඩා සිදුරක් තියෙනවා නම් මුත්‍රා කිරීම සඳහා භාවිතා කරපු කැසිකිලි හැටියටයි මෙන්න මේවා ගන්න පුළුවන්. මේ රූප කීපෙම තියෙන්නේ කැසිකිලි පද්ධතිය. ඒ වගේම ඔබ සමහර වෙලාවට දැකලා ඇති ඔය අනුරාධපුරයේ පොළොන්නරුවේ ගියාම ඒ වගේම කෞතුකාගාරවල තියෙන ඇතැම් වැසිකිලි කැසිකිලි පුවරු වල සිදුරු දෙකක්ම දෙපැත්තේ තියෙනවා. ඒ කියන්නේ කාර්යයන් දෙකටම දෙපැත්ත භාවිතා කරන්න පුළුවන්. එක පැත්තක ලොකු සිදුරක් තියෙනවා නම් මේ වැසිකිලිය සඳහා භාවිතා කරපු එක මල පහ කිරීමට එහි මේ වැසිකිලි පුවරුවේ අනික් පැත්තේ කුඩා සිදුරක් තියෙනවා නම් ඒ කැසිකිලිය ලෙස මුත්‍රා කිරීම සඳහා පමණක් භාවිතා කරපු එක. එතකොට එකම පුවරුවක් තුල විස්කම්බය වැඩි සිදුරක් සහ විස්කම්බය ඉතා අඩු කුඩා සිදුරක් තියෙනවා නම් මේ කාර්යයන් දෙකම සඳහා භාවිතා කරා කියලා කියන්න පුළුවන්. ඊළඟට අර අපි කියපු තුන්වෙනි කාරණය පැන් පහසුව ලබාගත් කුටිවල තිබෙන මෙන්න මේ පුවරුව. බලන්න මේ පුවරුව ඔබට නිරීක්ෂණය කරාම පේනවා මේක වැසිකිලියක් හෝ කැසිකිලියක් නෙමෙයි. මේක මෙන්න මේ ඉදිරිපස තියෙන කොටසේ පැන් කලය පැන් මුට්ටිය පැන් බඳුනක් තියාගන්නට පුළුවන් ඊළඟට මේ බඳුනේ එක්රැස් කරගත් ජලයෙන්
ස්වාමින් වහන්සේලාට හිස දෝවණය කරන්න, මුහුණ දෝවණය කරන්න, ඇඟපත දෝවණය කරන්න, සමහරවිට මේ ඉනින් පහළ කොටස දෝවණය කරන්න පෑන් කලය තියාගෙන මෙහි තියෙන මේ ගල් පුවරු දෙක මතට වෙලා තමයි ඒ කාර්යය කරගෙන තියෙන්නේ. එතකොට මේ පුවරු පාවිච්චි කරලා තිනවා. ඔබට මේක බැලුවම පේනවා මේක වැසිකිළියකුත් නෙමෙයි, කැසිකිළියකුත් නෙමෙයි. එහෙනම් මේක භික්ෂුන් වහන්සේලාට Tamanට පෑන් දෝවණය කර ගැනීම සඳහා භාවිතා කරපු එකක්. මොකද මෙහෙම වැසිකිලිත් නෑ, මෙහෙම කැසිකිලිත් නෑ. මේවා ගොඩක් අපට හම්බුනේ ඔය පදානගර, ආරාම සංකීර්ණ, භික්ෂු වාසස්ථාන, භික්ෂු රෝහල් වලින්. දැන් ඔබ මෙන්න මේක බලන්නකො, මේකත් වැසිකිලි ගලක් තමයි, වැසිකිලි පෝච්චියක් තමයි. හැබැයි මේකේ මේ පාද තියෙන විදිය බැලුවහම දෙපැත්තටම වාඩි වෙන්න පුළුවන්. ඒ වගේම මේකේ මේ වැසිකිලි පෝච්චියේ තියෙන සිදුරේ ප්‍රමාණය දෙපැත්තට දෙආකාරයකට දෙවිධයකට හදලා තියෙන්නේ. මේක අනිවාර්යයෙන්ම වැසිකිලියක් විදිහට පාවිච්චි කරපු එකක් බව තහවුරු වෙනවා. නමුත් මේක කොහොම පාවිච්චි කරාද? ඒ කියන්නේ ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ටද එහෙම නැත්නම් මේක දෙපැත්තටම වාඩි වෙලා ඒ කාර්යයන් දෙකම, ඒ කියන්නේ මුත්‍රා කිරීමට එක පැත්තක්ද, මල පහ කිරීමට එක පැත්තකට වාඩි වෙනවද? එහෙම නැත්නම් මේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේ අවශ්‍යතා සඳහාද මොකක් සඳහා හැදුවද කියන එක ගැන වෙනම විවාද කරන්න ඕනේ. ඒ ගැන වෙනම කතා බහක් තියෙනවා. ඒක මේ රයිගම් රාජධානියෙන් හම්බ වෙච්ච එකක්. ඒ වගේම මේවා තවත් තැන් වලින් හම්බ වෙලා තියෙනවා. හොඳයි. එතකොට දැන් ඔබ මෙන්න මේ දකින්න රූපය දිහා බලන්නකො. මේක හොඳින් නිරීක්ෂණය කරන්නකො. මේක වැසිකිළියක් ලෙස, කැසිකිළියක් ලෙස සහ වෙනත් පැන් අවශ්‍යතා සඳහා වෙනත් පැන් පහසුව කියන කාරණා තුනටම භාවිතා කරපු බව පේනවා. මේක පොඩ්ඩක් නිරීක්ෂණය කරන්නකො. මුලින්ම මේ පුවරුවේ විස්කම්බයෙන් වැඩි සිදුරක් තියෙනවා මේ වැසිකිලි පෝච්චිය. එතකොට ඔබට පේනවා ඒක වැසිකිළියක් සඳහා පාවිච්චි කරපු බව. ඊළඟට ඊට මදක් ඔබෙන් ඊට ඉදිරියෙන් තව කුඩා සිදුරක්, විස්කම්බයේ අඩු සිදුරක් තියෙනවා. එතකොට ඒක කැසිකිළියක් විදිහට මුත්‍රා කිරීම සඳහා භාවිතා කරලා තියෙනවා. ඊළඟට ඊටත් ඔබෙන් මේකේ තියෙනවා පැන් පහසුව සඳහා අවශ්‍ය පැන් බඳුන, පැන් කලය. ඒ පැන් භාජනය තියාගන්න හදපු තැනක් මේ පේනවනේ ඉදිරියේම ඉස්සරහින්ම තියෙන්නේ. එතකොට වෙනත් පැන් අවශ්‍යතා සඳහාත් මේක පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ ඔක්කොටම හදපු කුටියක තමයි මේ පුවරුව සවි කරලා තිබ්බේ. ඒ කිව්වේ මල පහ කිරීම සඳහා වැසිකිළියක්, මුත්‍රා කිරීම සඳහා කැසිකිළියක් සහ වෙනත් අවශ්‍ය කරන පැන් පහසුව සඳහා අවශ්‍ය පහසුකම් සහිතව හදපු එකක් හැටියට මේක අඳුර ගන්න පුළුවන්. හොඳයි මිත්‍රවරුනි, දැන් අපි අපේ මූලික කාරණයට එමුකෝ, මූලික මාතෘකාවට. අතීතයේ ඉඳලම රටවැසියන්ගේ ස්වස්ථතාවය, සෞඛ්‍ය සම්පන්න භාවය උදෙසා අනුගමනය කළපු පියවර හැටියට මල අපද්‍රව්‍ය, අපජලය පරිසරයට මුදා හරින්න නැතුව ඒවා කිසියම් පෙරහන පද්ධතියක් මගින් ෆිල්ටර් සිස්ටම් එකක් අනුගමනය කරලා ඒ ෆිල්ටර් පද්ධතියකින් ප්‍රතිචක්‍රීකරණය කරලා පරිසරයට මුදා හැරීමේ ක්‍රමවේදය ගැන දැන් අපි බලමු. දැන් ඔබ මෙන්න මේ රූපය බලන්න. මෙහි මේ අපද්‍රව්‍ය කෙලින්ම පරිසරයට පොළවට මුදා හරින්න නැතුව මෙහි ඔබ දකිනවා, ඔබට පේනවා මේ භූගත මැටි නල පද්ධතියක්. භූගතව මැටි නල සවි කරලා තියෙනවා. මේ මුත්‍රා ආදිය, මේ අපජලය මෙන්න මේ විදිහට අරගෙන ගිහිල්ලා ඒවා මෙන්න මෙවැනි පෙරහන බඳුන් කිහිපයකට, පෙරහන බඳුන් කියලා කිව්වේ යම් ප්‍රමාණයේ මුට්ටි. මේවා පොළව යට ගැඹුරින් වලක් හාරලා එක මත ක්‍රමානුකූලව පිළිවෙලට තියලා තියෙනවා මෙවැනි මැටි බඳුන් කිහිපයක්, විශාල මැටි මුට්ටි කිහිපයක්. මේ හැම මැටි මුට්ටියකම පතුලෙන් සිදුරු තියෙනවා. එතකොට මේවා පොළව යට යම් ගැඹුරකින් වල දාලා තියෙන්නේ. මුට්ටි එක මත තබා තිබෙන්නේ එකින් පෙරහණය වෙලා, පෙරිලා, ෆිල්ටර් වෙලා පහළට අපද්‍රව්‍ය ගමන් කරනවා. මේ පෙරහන මුට්ටි තුල අඟුරු, විවිධ khනිජ ද්‍රව්‍ය, විශාල ප්‍රමාණයේ ගල් කැබලි, ඉතා කුඩා ප්‍රමාණයේ ගල් කැබලි, වැලි, සියුම් වැලි, උණු ගල් මිශ්‍ර කරන ලද වැලි සහ විවිධ khනිජ ද්‍රව්‍ය මිශ්‍ර වූ වැලි තමයි මේ පෙරහන විදියට මේ මුට්ටිය ඇතුලේ දාලා තියෙන්නේ. එතකොට මේවායෙන් මනා ලෙස පෙරලා පිරිසිදු කරලා තමයි මේ අපජලය පරිසරයට මුදා හැරලා තියෙන්නේ. එතකොට විස බීජකාරක පැතිරෙන්නෙත් නැහැ, දුර්ගන්ධය පැතිරෙන්නෙත් නැහැ, පරිසරය අපවිත්‍ර වෙන්නෙත් නැහැ. ඒක ඊටාම සාර්ථක සහ ඊටාම දියුණු ක්‍රමවේදයක් විදියට නූතන විද්‍යාවේ පවා ඇගීමට ලක් වෙලා තියෙනවා. නැවතත් මේ රූප පරීක්ෂා කරලා බලන්න. මෙන්න මේ ආකාරයට මැටි නල ඔස්සේ මේ මුට්ටි වෙත මේ මැටි බඳුන් වෙත අපද්‍රව්‍ය ගෙන එනවා. ඊළඟට ඒවා මගින් මෙන්න මේ ආකාරයට ඒවා පෙරහණයට ලක් වෙනවා. පසුව පිරිසිදු වෙලා පරිසරයට මුදා හරිනවා. දැන් මේ ඔබ දකින්නේ, මෙන්න මේ ඔබ දකින්න රූපේ බලන්නකො. මේ තියෙන්නේ පොළොන්නරුවේ ජාතික තාක්ෂණික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති මෙවැනි අපද්‍රව්‍ය පෙරහණයට ලක් කළ ඒ මුට්ටි පද්ධතියක් තමයි මේ තියලා තියෙන්නේ. එතකොට මේකෙන් ඔබට හිතා ගන්න පුළුවන් පොළව යට මේ ක්‍රියාවලිය සිද්ධ වුණේ කොහොමද කියලා. ඔබ පොළොන්නරුවේ ජාතික තාක්ෂණික කෞතුකාගාරයට ගියොත් මේක ඔබට නරඹන්නට පුළුවන්. හැබැයි මේ ෆිල්ටර් සිස්ටම් එකේම තව ක්‍රමවේදයක් තිබිලා තියෙනවා. මේ මැටි නල ඔස්සේ භූගතව ගේන මුත්‍රා ආදිය මෙන්න මේ ආකාරයට විශාල බඳුන් වලට ඇතුල් කරලා පෙරහණය කරන ක්‍රමයකුත් තිබ්බා. සමහර අවස්ථාවල වැසිකිලි පද්ධතියක මේවා එකවර ලොකු මුට්ටියකට මේ විදිහට ඇතුල් කරපු අවස්ථාත් අපිට දැක ගන්න ලැබෙනවා. බලන්නකො මේ මැටි බඳුන් ඉතා විශාල එකක්. මේක ඔය අබේගිරිය කෞතුකාගාරයේ ඔබට දැක ගන්න පුළුවන්. ඊළඟට මිත්‍රවරුනි, මෙහි තවත් ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. නාගරික ප්‍රදේශවල නාගරික අපජලය, නාගරික අපද්‍රව්‍ය. එම නාගරික ප්‍රදේශවලට මුදා හරින්න නැතුව ඒවා භූගත කාණු පද්ධතියකින්, එහෙම නැත්නම් භූගත මැටි නල පද්ධතියක් ඔස්සේ නගරයෙන් ඉතා දුර බැහැර ජනශූන්‍ය ප්‍රදේශවලට බැහැර කිරීමේ ක්‍රමය.
ඒකත් බොහොම සාර්ථක ක්‍රමවේදයක් විදිහට නූතන විද්‍යාඥයන් විසින් ඇගීමට ලක් කරලා තියෙනවා. අනුරාධපුරය වගේ නාගරික ප්‍රදේශයක විශාල ජනවාස ප්‍රමාණයක් පවතිනකොට විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් බැහැර වෙනවනේ. ඒවා ජල මූලාශ්‍රවලට එක් නොවි විශේෂයෙන්ම වැව් වමුණු ඇල මාර්ග පද්ධති වලට එක් නොවීමට වග බලාගෙන තියෙනවා. ඒ සඳහා තමයි ඔවුන් ඒවා නගරයෙන් බැහැරට භූගත නල පද්ධතියක් ඔස්සේ ගෙන ගොස් තිබෙන්නේ. එතකොට නගරයේ දුර්ගන්ධය පැතිරීම, නගරයේ අපවිත්‍ර වීම, විස බීජකාරක පැතිරීම වැළකෙනවා. හොඳයි. එහෙමනම් මිත්‍රවරුනි, ඉතිහාසයේ පුරාවිද්‍යාව පිළිබඳ උනන්දු වෙන ඔබ සියලු දෙනාටම මේ කරුණු වැදගත් වෙයි. විශේෂයෙන්ම අධ්‍යයන කටයුතු වල නිරත වන ඉතිහාසයේ පුරාවිද්‍යාව ඉගෙන ගන්න අයට මේ කරුණු වැදගත් වෙයි කියලා හිතෙනවා. ඉතින් මේ සම්බන්ධව ඔබේ අදහසුත් අපිට එකතු කරන්න. ඒ අදහස් අපට වටිනවා. ඒ වගේම ඔබ සතුවත් මෙවැනි ස්ථානවල විස්තර, රූප, ඡායා රූප ආදිය තියෙනවා නම් ඒවත් අපිට යොමු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. තවත් පුංචි ඉල්ලීමක් තියෙනවා. සුජිත් ගමගේ YouTube නාලිකාව subscribe කරලා අපේ ග්‍රාහකයෙක් බවට පත් වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. ආයිබෝවන්. මම සුජිත් ගමගේ.